අපි ඉතාමත්ම කනගාටුවට පත් වෙනවා අද දිනවත් ස්වාමින් වහන්සේලාට දවස් 27ක් වෙනවාද වෙනකොට තාම අප ලබා ගැනීමට නොහැකිව නැවත ඔවුන්ව බන්ධනාගාරයට ගෙනිච්චා. ඉතින් අපි ලබා ගැනීම සඳහා තව දවස් දෙකකින් ඒ කියන්නේ 11 වෙනිදා ඒගොල්ලෝ දෙයක් දීලා තියෙනවා. ඉතින් නැවත වතාවක් මහිස්ත්‍රාත් උත්සාවියටත් ඒ අයව කැඳවගෙන ඉන්න වෙනවා. ඉතින් අපි ඇත්තටම ස්වාමින් වහන්සේලා බුදු පිළිමයක් තැන්පත් කරලා ආවරණයක් පිළිමයට දැමීමේ වරද පිට තමයි ඔවුන්ට තව දුරටත් අප නැතිව සිරබාරගත වෙලා ඉන්නට සිදුවන්නේ. ඉතින් ස්වාමින් වහන්සේලා ඉල්ලා සිටියා ඔවුන්ට බණක් දහමක් කර ගැනීමට සහ දේශනයක් කර ගැනීමට පොය දවසේ වගේ දවස්වලදී ඒගොල්ලන්ට බාධා පැමුණුණා කියලා වෙලාවට දානේ ලැබෙන්න සලස්වන්න කියලා ස්වාමින් වහන්සේලා ඉතා කාරුණික ඉල්ලීමක් කළේ. ඇත්තටම ස්වාමින් වහන්සේලා 4 නමක් අද වනතුරු සිරබාරයේ සිටිනවා. ස්වාමින් වහන්සේලා 4 නමක් කියන්නේ මහා සංඝයා. 4 නමකට හෝ වැඩි ප්‍රමාණයක් කියන්නේ මහා සංඝයාව සිරබාරයටගෙන ඔවුන්ට ඉතාමත්ම පීඩිත තත්ත්වයක් මේ වෙලාවේ පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මහේස්ත්‍රාත් හයිකෝර්ට් සරහා අප වලට නියෝග ලැබිලා මහේස්ත්‍රාත් උසාවිය හරහා අප ලබා ගන්නට ලැබෙයි කියලා. ඒ වගේම අපි මේ දවස්වල නිතර මම හිතන්නේ ඒක කියන්නම අවශ්‍යයි. අපි දකිනවා ඇමරිකාව ස්වාමින් වහන්සේලාගේ පාගමනක් නිසා මුළු ඇමරිකාවම සෙලවී සිටිනවා. සම්පූර්ණයෙන්ම මෛත්‍රිය පතුරවමින් බුද්ධ දර්ශනය ලොවට ප්‍රචලිත කරමින් ස්වාමින් වහන්සේලා මේ ලෝකයේම ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබෙනවා ඒ ස්වාමින් වහන්සේලාගේ දේශනා කරන දෙසුමට. ඉතින් අද අපේ රටේ මේ ස්වාමින් වහන්සේලාට වෙන තාඩන පීඩන නිසා ඒ මෛත්‍රිය දර්ශනය හරහා දර්ශනයවත් මෛත්‍රියවත් ප්‍රචලිත කිරීමට නොහැකි වෙනවා. අද මට අපිට මේ උසාවිය අසල පෙනුන ඉතාමත්ම කලහකාරී ස්වභාවයක්. ඉතින් අපි කලගාටු වෙනවා මේ බුද්ධ ධර්මය තවදුරටත් රැකෙන මේ අපේ සිංහල බෞද්ධ රටේ අවුරුදු 5000ක් පුරාවට මේ බුද්ධ ධර්මයේ රැකෙන රට තුල මේ වගේ අසාධාරණයට ස්වාමින් වහන්සේලාට ලක් වෙන වීමට සිදුවීම නිසා අද ඇති වෙලා තියෙන මේ කලහකාරී ස්වභාවය. ඉතින් අපි ඒක ගැන අපේ සංවේගය පළ කර සිටිනවා.